Welcome to Cinnamon Smiles. මම චතුරි. අද උදාරනම් මාත් එක්ක නැහැ. මං ලෑස්ති වෙන්නේ අද quick dinner එකක් හදාගන්න. ඉතින් මං මේක online දැකපු recipe එකක්. ඉන්දියාප්ප කොත්තු ලේසියෙන් හදන විදිහක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක දැක්කහම මමත් හිතුවා මාත් try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒකට මං අරන් තියනවා ඉන්දියාප්ප පිටි. ඊට පස්සේ chicken එක තියනවා marinate කරා ලුණු ගම්බිරිස් දාලා. මේතන්ට ඉතින් ගෙදර තිබ්බ එළවලු තමයි මං ගත්තේ. leeks, spring onion තියෙනවා, carrot, ගෝවා, තක්කලි, ලුණු මිරිස්, කරපිංච. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. මේ රෙසිපි එකේ තියෙන විශේෂත්වය තමයි ඉන්දියාප්ප කොත්තු හදන්න අපිට ඉන්දියාප්ප වෙනමම තම්බ කන්න ඕන නැති එක. ඉතින් ඉන්දියාප්ප වට්ටි අපිට මේකට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් මම දැන් එළවලු ටික කපා ගන්නවා. ඊට පස්සේ මම චිකන් එක හදාගන්න තමයි තියෙන්නේ. chicken එක හදාගන්න ginger garlic දැම්මා. ඊට පස්සේ පොරොඩු කොට්ටා. අරමුණු ටිකක් මං කෙටුවා. කරාබු නැති. මේක ටිකක් මං සැරට තමයි හදන්නේ chicken curry එක. මිරිස් කුඩු, අමුතුන පහ කුඩු සහ බැදපු තුන පහ කුඩු දාගත්තා. දැන් chicken ටික දාගන්නවා. chicken එක නම් දැන් ඉදිලා ඉවරයි. මං මේ size චූටියට කපාගත්තේ chicken එක. එතකොට කොත්තුවට ලේසි නිසා පොඩියට තිබ්බහම මම මේක ඉදෙන අතරේ ලුණු එහෙම බලලා ලුණු ඇඩ් කරගත්තා. මම මේක උයාගන්නේ මෙහෙම gravy චුට්ටක් තියෙන විදිහට හොඳටම හින්දන්න නැතුව. දැන් chicken එක නම් හරි. ඉන්දියාප්ප ටික මම දැන් පිටි ටික අනාගන්න හදන්නේ. මේකට මම නටවලා හොඳටම නිවිල නැහැ. ටිකක් රස්නේ වතුරෙන් තමයි අනාගන්නේ. ඉතින් මේකට ටිකක් මේ මිරිකෙන පදමට අනාගන්න එක තමයි චුට්ටක් අමාරු වැඩි. ඉතින් වතුර අවශ්‍ය විදිහට ඇඩ් කර ටිකෙන් ටික ඉතින් අනාගන්නවා. ලුණු ටිකකුත් මම මේකට ඇඩ් කරනවා. දැන් මම ලෑස්ති වෙන්නේ කොත්තුව හදාගන්න එළවලු ටික ස්ටර් ෆ්‍රයි කරගන්න. ඉතින් තෙල් එක දැන් රත් වෙනවා. ඒකට මම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දානවා. ඊට පස්සේ ලුණු
කරපිංච දානවා. ඒ චෙෆ් නම් අමුමිරිස් දැම්මේ අන්තිමට. ඒක නිසා මාත් අමුමිරිස් තියාගන්නවා දැම්ම දාන්න නැහැ. ඊට පස්සේ බිත්තර ටික ඇඩ් කරනවා. බිත්තර 4ක් මම දානවා. පස්සේ දුම දාන්න ඕනේ. මේ වෙලාවේදී චෙෆ් නම් වෙන මොකුත් චුට්ටක් වැඩිනවා. කමන්නේ අනිත් ඒවායින් බැලන්ස් කරන්න පුළුවන්. වෙන මොකුත් පෙප්පර් එහෙම මොකුත් දැම්මේ නැහැ. ඔරිජිනල් වීඩියෝ එකේ නම් සාමාන්‍යයෙන් මම නම් දානවා ස්ටර් ෆ්‍රයි කරද්දී චුට්ටක් පෙප්පර් මොන හරි පැප්‍රිකා මොන හරි ස්පයිසස් ටිකක් දානවා. නමුත් අපි චෙෆ් කියන විදිහට කරලා බලමු. ඉතින් එග්ස් ටික දැන් හරි ඒ ටික ඉදලා ඊට පස්සේ කැරට් cabbage I think එළවලු ටිකක් වැඩිපුර දානවා. I think හොඳයිනේ එළවලු ටිකක් වැඩි වෙන කන එක. ඒකයි ලීක්ස් වලත් මම මේ ලීක්ස් කොළ ටික තියාගන්නවා අන්තිමට දාන්න. අර සුදු පාට අලේ හරිය ටික තමයි දැන් දාගන්නේ. මේක චුට්ටක් මික්ස් කරලා ඊට පස්සේ මේක උඩටම තමයි අපි ඉන්දියාවත් එක වක් කරගන්නේ. මම ලුණු තව ටිකක් මේකට දාගන්න ඕනේ. තක්කාලි ටික මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඕකේ දැන් මේ විදිහට මේකටම තමයි මේ ඉන්දියාප් එක වක් කරගන්නේ. වටේම හොඳට යන විදිහට ඉන්දියාප්ප ටික මිරික ගත්තා මේකට. මිරිකලා ඊට පස්සේ
හොඳට මේක වහලා තියන්න ඕනේ ඉන්දියාප්ප ටික තැම්බෙන්න. විනාඩි 3-4ක් වගේ තමයි තියන්නේ. මං විනාඩි තව 3කින් වගේ මේක චෙක් කරලා බලනවා. දැන් ඇත්තටම විනාඩි 6-7ක් විතර ගිහිල්ලා තියෙන්නේ. විනාඩි 3කින් වගේ මම බැලුවහම එච්චරම මේ ඉන්දියාප්ප එක තැම්බිලා තිබ්බේ නැහැ. දැන් තැම්බිලා තියෙන්න ඕනේ. ඔව්. ඉතින් හොඳට ඉන්දියාප්ප එක ඉතින් ඇවිල්ලා තියෙනවා. අපි ඉන්දියාප්ප තම්බනවා වගේම හොඳට ඇවිල්ලා තියෙනවා. තට්ටු වල තම්බනවා වගේම තමයි. එළවලු ටිකත් ඇතුලේ ඕවර්කුක් වෙලත් නැහැ. පිච්චිලා මොකුත් නැහැ. හොඳට තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ මෙහෙම මික්ස් කරගන්න එක. ටික මං චුට්ටක් අඩු කරගන්නවා. මෙහෙම ඒ ටික මික්ස් කරගෙන ඊට පස්සේ අපි අමු මිරිස් ඇඩ් කරනවා. ඊට පස්සේ කෑලි මිරිසුත් දැම්මා එකට. ඊට පස්සේ මම තියාගත්තා මේ ස්ප්‍රින්ග් ඔනියන් ටික ඉතින් ලස්සනයිනේ මේ අන්තිමට දැම්මහම කොළ පාටට තියෙනවනේ. ඒ නිසා මම ඒ ටික දැන් දානවා. දැන් චිකන් එක දාගන්න යන්නේ. චිකන් එක දාලා ඉතින් මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. ඇත්තටම මේ විදිහට ඉන්දියාප්ප කොත්තු හදන එක ඉතින් හරිම ලේසි. SL Healthy Food channel එකෙන් තමයි මම මේ වීඩියෝ එක දැක්කේ. chef කරන හදන හැටි. ඉතින් thank you chef ඒ innovative idea එකට. ඉතින් අපිට දැන් ඉන්දියාප්ප තම්බ ඉන්න නැතුව මේ විදිහට එකටම දාලා ඉන්දියාප්ප කොත්තු හදාගන්න පුළුවන්. හරි අපේ ඉන්දියාප්ප කොත්තු එක දැන් හදලා ඉවරයි. ටේස්ට් කරලා බලමු. ඉන්දියාප්ප කොත්තු එක ඉතින් ලස්සනට ඇවිල්ලා තියෙනවා. රසත් හොඳයි මම try කරලා බැලුවා. ඉතින් මේ ඉක්මනට හදාගන්න පුළුවන් ඉන්දියාප්ප කොත්තු එක. ඕගොල්ලෝ try කරලා බලන්න. ඉතින් thanks for watching me today. Bye.